ඔයාලට කොහොමද? මම අද හදන්න යන්නේ කඩල කරත්තේ තියෙන කඩල වගේ රසට ගෙදරදී කඩල හදාගන්න විදිහ ගැන. හැමෝම කන්න කැමති රෙසිපි එකක් නේ මේක. ඒ නිසා මම අරගෙන එන්න හිතුවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මේක හදන විදිහ බලන්න. මුලින්ම මම මේකට කඩල ග්‍රෑම් 200ක් වගේ අරගෙන තියෙනවා. මම මේ ටික ඊයේ රෑ පිඟින්න තියලා අද හොඳට තම්බගෙන තියෙන්නේ. හරි එහෙනම් අපි බලමු මේ කඩල තෙම්පරාදුව හදන්නේ කොහොමද කියලා. මුලින්ම මම රාජනයක් ලිපේ තියලා තෙල් මේස හැඳි 4ක් විතර දානවා. තෙල් ටික රත් වෙගෙන එනකොට මම මේකට එකතු කරගන්නවා හොඳින් සෝදලා වේලගත්ත කූනිස්ස කොප් භාගයක් වගේ. දැන් මේ ටිකන් හොඳට මික්ස් කරගෙන රන්වන් පාට වෙනකන් හොඳට ෆ්‍රයි කරගන්න ඕනේ. මම මේකට එකතු කරගන්නවා හොඳින් සෝදලා කපාගත්ත වේලි මිරිස් කරල් 5ක් විතර. ඊට පස්සේ කපාගත්ත ලුණු ගෙඩියක් විතර එකතු කරනවා. මේ තියෙන්නේ කපාගත්ත පොල් කප් භාගයක් විතර. ඒ ටිකත් මම එකතු කරනවා. දැන් විනාඩියක් විතර හොඳට මික්ස් කරගන්නවා. ඊළඟට මම මිරිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඔයාලා අනිවාර්යෙන් මිරිස් කුඩු එකතු කරගන්න. ඒකෙන් තමයි මේ තෙම්පරාදුවට ලස්සන පාටක් එන්නේ. ඊළඟට කපාගත්ත කරපිංච ස්වල්පයක් පොත් එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ සිහින්ව කපාගත්ත කැරට් කප් භාගයක් විතර එකතු කරනවා. තව සිහින්ව කපාගත්ත ලීක්ස් කොළ කප් භාගයකුත් එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳට මික්ස් කරගන්නවා. මම දැන් මේකට දාගන්නවා තම්බගත්ත කඩල ටික. ආයෙත් මේ ටික මික්ස් කරගමු. ඊට පස්සේ මම තක්කාලි සෝස් මේස හැඳි එකක් සහ ලුණු කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. දැන් මේ ටික විනාඩි 2ක් විතර හොඳට මික්ස් කරගෙන තෙම්පරාදු කරගන්න ඕනේ. ඔන්න බලන්නකෝ අර කඩල කරත්තේ තියෙන කඩල වගේම රස පාට පේනවා. එහෙනම් අපි මේ රසමරස කඩල රෙසිපිය හදලා ඉවරයි. නැවතත් රෙසිපි එකක් මම අරගෙන එන්නම්. මේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.